සුන්දර සමනලගිරි පියස සිප හමායන සිහිල් සුළඟින් දල සිඟුම් නදින් ගලායන සිනාසෙන දිය දහරාවන්ගෙන්ද වට වූ ඇහැලියගොඩ පුරවරය සබරගමු නිම්නයට ගෙනෙන්නේ නොමියන තේජසකි. අතීතයේ කැන්දන්ගමුව නමින් සුවඳවත් වූ මේ පින්බිම රුවන්පුරයට දිවෙන මාවතේ වෙල හෙළඳාමේ නියුතු වූ ඇහැලී නම් සුරූපී ලලනාවගේ ගිමන් නිව් නැවතුන් පොළවිය. ජනශ්‍රුතේන ඇහැලීගේ ගොඩැල්ල පසුකාලීනව ඇහැලිය ගොඩ ලෙස ජනවිඤ්ඥානය තුළ ලැබුම් ගත්තේය. එම ඓතිහාසික අනන්‍යතාවය හේතු කොටගෙන 1972 මැතිවරණ කොට්ටාස ප්‍රතිසංස්කරණයේදී එතෙක් පැවති කිරියැල්ල ආසනය දෙකඩ වී ඇහැලිය ගොඩ ලෙස ඉතිහාසයට එක්විය. කාලයේ අනිත්‍ය නිමේෂයන් සමග ජන සමාජයේ සිතුම් පැතුම් වෙනස්වීම ස්වභාවිකය. ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය නම් මහා විදුකෙති උපත සිදුවන්නේද එවන් සමාජ ගතිකත්වේ අසිරිමත් පෙරගමන තුළිනි. ඉංග්‍රීසි පාලන සමයේ යුරෝපීය අනුග්‍රහය මැද දේශීය සාක්ෂරතාවේ නව පිබිදීමක් ඇතිවිය. 1905 වන විට මුළු දිවයිනේම පාසල් 802ක සිසුවියන් ලක්ෂයකට අධික පිරිසක් සිත් සතර හදාරමින් සිටියහ. එම අධ්‍යාපනික ප්‍රබෝධයේ ආශිර්වාදයෙන් ඉන්දියාවේ පූනා විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු පියදාස රාමචන්ද්‍රන් මහතා සිසුන් 20 දෙනෙකුගෙන් යුතුව පිතුරු සෙවිලි කළ මඩුවක කැන්දන්ගමුව තක්සලාව ආරම්භ කළේය. පසුව එම විදුබිම ඇහැලියගොඩ මදරසිංහාරාම විහාරස්ථානය අසල ස්ථාපිත වූ බව ඉතිහාසයේ නොමැකෙන මතකයකි. කාලය කෙමෙන් ගලා යද්දී සිදු අවාසනාවන්ත ගිනි තැබීමකින් මෙම පිදුරු මඩුව විනාශ වුවද අලුමතින් නැගී සිටින ෆීනික්ස් පක්ෂියෙකුසේ නොසැලුණු වීරත්වයෙන් යුතුව එය නැවත අලුත් වැඩියා කර කැන්දන්ගමුව පිරිමි පාසල ලෙස නම් තබන ලදී. වැලිපිල්ලේ අකුරු කළ දරු පරපුර කළු ලෑල්ලේ හුණුකූරු අකුරට හුරු වූයේ එම විපර්යාසයත් සමගය. සමාජීය දියුණුවත් සමග ඇහැලියගොඩ පනාවල මාර්ගයේ තවත් පාසල් ත්‍රිත්වයක් බිහිවිය. වත්මන් ධර්මපාල මහාවිද්‍යාලීය භූමියේ ඉංග්‍රීසි පාසලක්ද ද්‍රවිඩ හා හින්දු දිත්තු භාෂා පාසලක්ද ධර්මපාල ප්‍රාථමික විද්‍යාලීය භූමියේ ගැහැණු පාසලක්ද ලෙස ඒවා ඉතිහාසයට එක්විය. ඉන්පසු කැන්දන්ගමුව සිංහල පිරිමි පාසල කැන්දන්ගමුව කනිෂ්ඨ විද්‍යාලය නමින් මිශ්‍ර පාසලක් බවට පත්විය. 1947 වසරේදී ප්‍රථම වරට සිසුන් 30 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකපත්‍ර විභාගය සමත්වීමේ ප්‍රතිඵලයක් ලෙස 1948 දී මෙය ජ්‍යෙෂ්ඨ පාසලක් දක්වා උසස් කෙරිණි. පසුව ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් සිදු කරමින් වත්මන් ධර්මපාල ප්‍රාථමික විද්‍යාල භූමියේ බාලාංශයේ සිට දෙක ශ්‍රේණිය දක්වා ලදරු පාසලද ධර්මපාල මහාවිද්‍යාල භූමියේ 3 සිට 5 ශ්‍රේණිය දක්වා ප්‍රාථමික විද්‍යාලයද පවත්වාගෙන යන ලදී. අනතුරුව 6 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ඉහළ පන්ති වත්මන් ජාතික පාසල් භූමියේ කැන්දන්ගමුව මහාවිද්‍යාලය නමින් ස්ථාපිත විය. කැන්දන්ගමුව මහවිදුහල් වංශකතාවේ ස්වර්ණමය යුගය සනිටුහන් වන්නේ 1961 වර්ෂයේ අශෝක සෙල් හේවා මැතිතුමාගේ විදුහල්පති යුගයෙනි. ඉන්පසුව 1968 වර්ෂයේදී ඩී.ඒ. ගුණසේකර විදුහල්පතිතුමාගේ නායකත්වයේ යටතේ කැන්දන්ගමුව මහාවිද්‍යාලය ඇහැලියගොඩ මහාවිද්‍යාලය ලෙස නව මුහුණුවරක් ගත්තේය. දැනුම කලාව මෙන්ම ක්‍රීඩාවද පෙරදැරිව දසදහස් සංඛ්‍යාත දරුවන්ගේ නැනගුණ වඩමින් උසස් පෙළ හැදෑරීමේ වරම උදා කර දුන් මෙම විදුබිම පසුව ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලය ලෙසද අනතුරුව වත්මන් ඇහැලියගොඩ ජාතික පාසල ලෙසද අභිෂේක ලැබීය.
අප කතා කරන මොහොත වන විටත් නාගස් සෙවනේ සෙවන ලැබූ දස දහස් සිසු සිසුවියෝ අප පාසලේ ආදර්ශ පාඨය වන මානිමත්ත අභික්කම එවත් ආපසු හැරීමක් නැත ඉදිරියටම යන්න. උදාර පණිවිඩය තම රුධිරයේ දරා ලොව පුරා ජය කෙහෙලි නන්වමින් සිටිති. ඔවුහු අදටත් හෙටටත් සදාකාලයටත් ඇහැලියගොඩ ජාතික පාසල් මාතාවගේ අමරණීය නාමය ලෝක සිතියම මත හිරුමෙන් බබලවන්නෝය. එවන් අභිමානවත් මෙන්ම ඓතිහාසික උරුමයකට හිමිකම් කියන ඇහැලියගොඩ ජාතික පාසල් මාතාවගේ නාමය ලක් අඹරේ තව තවත් ඔසවා තබන්නට පෙරමුණගත් ඇහැලියගොඩ ජාතික පාසල් ආදිශිෂ්‍ය සංගමය වන අප සමග සහෝදරත්වයේ ලේ බැඳීමෙන් දෑත් දිගු කරමින් පාසල් මාතාවගේ කීර්ති ශේෂය වෙනුවෙන් මහා මෙහෙවරක යෙදෙන අපහට සදාකාලික ශක්තියක් සහ ආශිර්වාදයක් වූ ඔබ සැම අපගේ හදවතේ ගැඹුරුම ගෞරවයෙන් යුතුව පිළිගන්නෙමු.